හායි ගයිස් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මගේ channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද අලුත් අවුරුද්ද සුබම සුබ වේවා සිතුම් පැතුම් ඉෂ්ට වේවා කියලා ගොඩක් ආදරෙන් ඔයාලට මම කතා කරනවා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ ගොඩක් වීඩියෝ මගෙන් අඩුවෙන් තමයි ඔයාලට බලන්න ලැබුණේ. නමුත් මේ අවුරුද්දේ ඉඳලා මම ඔයාලට වීඩියෝ දෙනවා. ඉතින් රැඳිලා ඉන්න මගේ වීඩියෝ බලන්න ලස්සන වීඩියෝ අරගෙන එනවා ඔයාලට සයිප්‍රස් රටේ. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලට ඒ වගේම හැම රටකම ඉන්න අයට සුබම සුබ අලුත් අවුරුද්දක් ඒ වගේම හැපි නිව් ඉයර් කියලා මම ගොඩක් ආදරෙන් කියනවා. ඉතින් අද ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ නිකෝසියාවේ ඉඳලා ලිමසෝල් යන පාර දිගේ. ඉතින් එහෙනම් යමු නේද? මගේ වීඩියෝ එක බලලා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මගේ වීඩියෝස් තවත් අයට දැනගන්න ඔයාලා ඒක share කරන්න කියලා මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මම සයිප්‍රස් වලින් RSL හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න. ඉතින් මේ සයිප්‍රස් රටේ නිකෝසියාවේ ඉඳලා ලිමසෝල් යන රෝඩ් view එකක් තමයි ඔයාලට මම මේ ඉදිරියෙන් ඔයාලට දකින්න හම්බ වෙන්නේ මගේ වීඩියෝ එක. ඉතින් ඒ ගමන් එහෙනම් මම කියාගෙන යන්නම්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක නම් පරණ වීඩියෝ එකක් කියන්නේ ගිය අවුරුද්දේ වීඩියෝ එකක්. මේ අපි කට්ටියම පාපොස් යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මට අප්ලෝඩ් කරගන්න විදිහක් උනේ නැහැ. ඒ නිසා ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාලට ඒක බලන්න මම අප්ලෝඩ් කරනවා. ඉතින් බලන්න මේ කට්ටිය ඔයාලා දන්න කට්ටිය එහෙම ඉන්නවද කියලා මේකේ. ඔයාලගේ යාළුවෝ එහෙම ඉන්නවද කියලා. ඉතින් මගේ යාළුවෝ හැමෝම මේ අපේ පන්සලේ ශ්‍රී ලංකාරාමේ කට්ටිය තමයි. ගොඩක්ම ඊට අමතරව ඉතින් මගේ අනිත් යාළුවොත් ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ම මේ වීඩියෝ එකේ ඉන්නවා. ඉතින් ගොඩක් ආදරෙයි ඔයාලට බලන්න. හරි සතුටින් අපි මේ යන ගමන පරක් වෙලා හරි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ලැබිච්ච එක ගැන ඔයාලට ඇත්තටම මගේ කනගාටුව. ඉතින් මගේ යාළුවෝ ඇහුවා කො මේ වීඩියෝ එක කියලා. නමුත් මට ඒක අප්ලෝඩ් කරගන්න විදියක් උනේ නැති නිසා තමයි අද අප්ලෝඩ් කරලා දෙන්නේ 2026ට අලුතෙන්ම. ඉතින් මේ අවුරුද්ද පුරාත් මේ විදිහට මේ යාළුවෝ අපිත් එක්ක ගමන යනවා ඉදිරියේදී. ඊළඟ මාසේ ලබන මාසේ අපි ත්‍රෝදෝස් යනවා. ඒකෙත් මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔන්න සල්ලි එකතු කරගෙන යන ගමන් තමයි මේ කට්ටිය සල්ලි ගන්න සල්ලි කියලා බලන්නේ නැතුව කට්ටියම ට්‍රිප් එක යන ගමන් ඉතින් යාළුවනේ අන්න ඔහම තමයි අපේ ට්‍රිප් එකේ ලස්සනම කොටස් තමයි මේ ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන එන්නේ.
දැන් නම් මේ ලිමසෝල් එක්සිට් එකෙන් අපි පෙන්නන්නේ පාපොස් වලට ඇතුල් වෙන මාර්ගය තමයි මේ ගමන. ඉතින් යමු නේද? බලාගෙන යන්කෝ.
කොහොමද යාළුවනේ? ලස්සනයිද පාපොස් නගරය? ඉතින් ඇත්තටම ලස්සනයි. මේ වගේ දේවල් ඔයාලට පෙන්වන්න ලැබීම ගැනත් මට ගොඩක් සතුටුයි. ඉතින් මගේ යාළුවොත් එක්කලා මේ යන ගමන ඔයාලට ලස්සනම තැන් පෙන්වන්න එක තමයි මගේ විනෝදාංශය. ඉතින් යන් ඔයාලව නොදකපු තැනකට ඔයාලා නොදන්න දෙයක් පෙන්වන්න තමයි යන්නේ මේ ගමන. ඉතින් මමත් මෙතෙන්ට ගිහිල්ලා නැහැ මේ අවුරුදු ගානටම. බලමු පළවෙනියටම තමයි මමත් මේ සැරේ යන්නේ මෙතෙන්ට. ඉතින් එහෙනම් යමුකෝ බලන්න. ඔයාලට පුරුදු තැනක්ද කියලා බලන්න. අපි බලන්න යන්නේ ලස්සනම ලස්සන බීච් එකක්.
ඉතින් ඔයාලට තව විනාඩි 2කින් විතර වගේ ලස්සන බීච් එකට බහින්න අවසර තියෙනවා. ඉතින් එතන ලොකු කතන්දරයක් තියෙනවා. ඔයාලට ලෝකෙටම දන්න ලස්සනම ලොකු කතන්දරයක් තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට එතනදී කියලා දෙන්නම්. එහෙනම් යමුකෝ නේද? මොකද්ද මේ කියලා. ඉතින් ඈතින් පෙනෙන ලස්සන බීච් එක දිහා බලාගෙන හරිම ආසාවෙන් අපි මේ යන ගමන ඔයාලත් බලාගෙන යන්න නේද? ගොඩක් ආදරෙයි. ඉතින් ඔයාලා මගේ channel එක මේ වෙනකන් බලලා නැති අය ඉන්නවා නම් දැන් බලන්න. මාව subscribe කරලා නැති අය ඉන්නවා නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ සයිප්‍රස් රටේ ලස්සනම වීඩියෝ අරගෙන එන්නේ RSL. හැමදාමත් ඔයාලට ආදරෙන් ගොඩක් ආදරෙයි. යමු නේද ඉදිරියට. ඔයාලව සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. වැටුණාට පස්සේ හොඳ අවධානය තියෙනවා. සීය ඇවිල්ලා තියෙන දැන් ඒක. සීය ඇවිල්ලා තියෙන්නේ දැන්. පඳුරු ගහක් තියෙනවා. නේවනම් අපේ උඹ හදාගත්ත ඒකට. ඔව්. එනම් කවුවත් නෙවෙයි. කවුරුවත් නෑ. අපේ උඹ හදාගත්ත. හදාගත්ත ගහක් වෙන්න ඕනේ. නැද්ද? නැද්ද? අපේ උඹ හදාගත්ත ගහක් ඔව්. අනිවාර්යෙන් ඒක. අපේ රටේ පාඩකට සෙල්ලම. අඳුර අපරාධ සල්ලි. නේදානේ මෙතන එනකොට ඇවිල්ලා නාන්න තියෙනවා අනේ හායි ගයිස් ඉතින් මේ ඔන්න පාපොස් වලට ඇවිල්ලා ඉන්නේ අපි රෝමියෝ ජුලියට් දැන් ලව් කරපු තැනට තමයි ඔන්න එන්නේ අපි සයිප්‍රස් එකේ මේ කට්ටිය ඉතින් කියනවා මේ බිකිනි ගෙනාව නම් හොඳයි කියලා රෝමියෝ ජුලියට් ලව් එක බලන්න තමයි යන්නේ මට අර අතන ඉඳලම ලයිව් එකට එන්න බැරි වුණා
සමාවෙන්න වස්තුලා ඉතින් ලස්සනයි. ලස්සන බීච් එකක්. ඉතින් ගල් ගොඩේ යන්න තියෙන්නේ මාව වැටුණත් එක්කලාමයි අතන ස්ටාර්ට් එකේ වීඩියෝ එක කරන්න ගිහිල්ලා තොඩාන් ගාලා දානිසත් එක්කලා තුවාල වුණා. ලයිව් එක දෙන්න ගිහිල්ලා. ඉතින් සමාවෙන්න වස්තුලා මේ අපේ කට්ටිය අර එනවා. ඒ කට්ටිය එනවා තාම මගින්. ගල් ටිකක් එහෙනම් කියනවා. ඔව් ගල් ටිකක් අරගෙන ගියා නම් හොඳයි. යනකොට හිලා යන්නේ. දැන් යන් අපි රෝමියෝ ජුලියට් බලන්න. ඊට ඉස්සරලා ඉතින් එහෙම ඉන්නවා බලනවා නම් ජුලියට්ලා මේ පැත්තේ. අපි ජුලියට්ලා අපි ජුලියට්ලා වෙලා වගේත් ඉන්න. රෝමියෝලා නේ. ඕ රෝමියෝලා නැත. ඉන්න ජුලියට් සෙට් කරගන්න. ඉංග්‍රීසි කට්ටිය නේ. ඔය එංග්ලන්ඩ් කට්ටිය මෙතෙන්ට එන්නේ. අදින් හරි විශේෂ තැන ටුවරිස්ට් ඒරියා එකක් මේක. යන් අපේ ගයිඩ් ඉන්නවා අතන. මේ ඉන්නේ අපේ ගයිඩ් තමයි. බලමු කැමරා කරන්න ලවුඩ් නැද්ද කියලා. ශ්‍රී ලංකා ටුවරිස්ට්ලා තමයි. දැන් ඉන්නේ ශ්‍රී ලංකන් ටුවරිස්ට්ලා. මෙයාගෙන් අහන්න මෙයා කියනවනේ Tipes. Explain. Ne explain. You know about Aphrodite. Ne Aphrodite ne Venus divi. Beauty in the Yes. here. Venus. From here come outside. Ah. Studieni di Petra to Romeo. මේක තමයි I have රෝමියෝ ස්ටෝන් කියලා කියන්නේ. I have a picture here Yes. before 40-50 years. When I am young boy, I go there. You go here. Now you cannot behold because some stone fell Ne down. ne da fall down. When we ඉතින් come මේක here- තමයි රෝමියෝ ස්ටෝන් එක කියලා කියන්නේ. Yes. Ah, When my father, before 50 years, yes. he stays alive and he's young, he go up around here and he take pigeons. ඉතින් මේ ගලට ඉස්සර නැගලා තියෙනවා කට්ටිය. Many persons they can go up. Yes. Now Now you see yes, now don't allowed. some piece of stone නෑ. like this and fell නෑ down. නෑ fell down. දැන් මේ ගලට නගින්න දෙන්නේ නැල්ලු ඉස්සර රෝමියෝ ජුලියට් නැගපු ගල තමයි මේ තියෙන්නේ යාළුවනේ. ඉතින් රෝමියෝ ජුලියට් නැගපු ගල මෙහෙමනම් ඉතින් ඒ දෙන්න කොහොම ඉන්නද නේ? මේ ගල ලිස්සන සුළුයි කියලා කියනවා. මෙයා කොල්ල කාලේ නැග්ගලු. හරි. එක්කෙනාගෙන් මෙතන මේ ඉඳලා මම ගන්නවා. ෆොටෝ එකකුත් තියෙනවා. ෆොටෝ දෙකක් තුනක්. පළව ගත්තේ නැහැ වැදුන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔක්කොම වැදෙන්නේ නැහැ. එක්කෙනෙක් කර ඔක්කොම වදිනවා. ඩ්‍රයිවර් මහත්තයා අර. මාව නෑ. ඉතින් මාව කමන්නේ නැහැ. අවුරුදු 1000 ගානකට ඉස්සෙල්ලා බැස්ස ගොඩ බැස්ස ස්ථානය. ඉතින් ඒ වෙලාවේ වල පාන්දරු ගැට ගහලා තියෙනව නේද? අන්න මේ දෙවටෙන් තමයි යන්නේ. ඉතින් යාළුවනේ මේ රෝමියෝ ජුලියට් ගොඩ බහපු ස්ථානයට තමයි අපි මේ ගිහිල්ලා ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ ස්ථානය තමයි. ඉතින් ඒ කතන්දරය හරිම ලස්සන කතන්දරයක්. ඉතින් හැමෝම දන්නවා වීනස් දෙව්දුව ගැන. ඉතින් වීනස් දෙව්දුවගේ කතන්දරය තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඉතින් මගේ යාළුවෝ ටික තමයි මේ අවසානයේ මේ ෆොටෝ ටික ඔයාලට එකතු කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ස්ථානයක්. ඒ වගේම ලස්සන බීච් එකක්. නාන්න එහෙම කියාපු තැනක්. ඉතා ගැඹුරක් ටිකක් නැති තැනක් වගේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට තවත් දෙවනි කොටස එතකොට මේ වීනස් දෙව්දුවගේ දෙවනි කොටස මම ඔයාලට ඊළඟට අරගෙන එනවා දෙවනි වීඩියෝ එකෙන්. ඒකත් මම ඊටාම ඉක්මනින් ඔයාලට අරගෙන එන්නම්. එතකන් ඔයාලා මගෙත් එක්කලා රැඳිලා ඉන්න කියලා මං හදවතින්ම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ගොඩක් ආදරෙයි මාව
සබස්ක්‍රයිබ් කරලා නැති අය සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. සයිප්‍රොස් රටේ ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න. 02 357යි 96යි 82යි 36 නම්බර එකට ඔයාලගේ ඕනම මැසේජ් එකකට මම උත්තර දෙනවා. ඉතින් ඔයාලා මගෙත් එක්ක රැඳිලා ඉන්නවට ගොඩක් ආදරෙයි. ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබම සුබ දවසක් වේවා. හදවතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට ගොඩක්ම ස්තුතියි. ගොඩක් ආදරේ. Thank you so much. Watch my video. Love you so much. Bye.